කියන්නේ බව. සාමාන්‍ය තේරුම ශූන්‍යතාවයේ කියන්නේ බව. මේ කියන කරුණෝ සාවධානව දැන් අහන්න ඕනේ. දැන් නලවන බණේ ගැඹුරු බණ හතරකටයි දැන් බණ. ඒක නිසා සාවධානව ප්‍රඥාවෙන් යුතුව අහන්න. මොනවද ශූන්‍යතාව කියන්නේ? ඉස්තවර මේ සාමාන්‍ය කාපුනේ අනුබෙනෝ ධර්මක තිබෙන බව පේනවා. ප්‍රඥා අතින් විමුක්තන විට දුවමින් බලන විට ප්‍රඥා චක්කුයෙන් ගතන විට අර කලින් තිබුණේ කිසිවක් නැති සිත්බාවට පත් වෙනවා. උදාහරණයක් විදිහට මතකයේ ඒක සිදුවේවි. දැන් කල්පනා කරන්න විවිධෝතියාවක් තිබෙනවා. අපි දැක්කම දීර්ඝාකාරවල් අයිනේ දැක්ක වතුර පිරුණා වගේ ගහවල දුරමත් පමණ අවෝපාලා තිබෙන විට ළඟට ගියාට දෙලින්ම වතුරක් නෑ. ඈතට වතුරක් තිබෙනවා ඒ වතුර පිරී නැතිසේ පෙනෙනවා. ළඟට ගියාට පස්සේ වතුරක් නෑ. අර විවිධෝ වගේ පිරුණා. මේ පිරුණාට වතුර කියලා දෙයක් නෑ කෙනෙක් දෙයක්. මේක පාඩක් දෙන්න ඕන. යම්තාවක් නේ. මේ පස්සේ අමසක් කියන බව අපිට තේරෙනවා බලාපොරොත්තු වෙන අවස්ථාවල. මේ පාඩක උත්තරලා ඉතිහාස පුරා. නමුත් මේ පාඩක කියාගේ උද අපේවකාශීනේ. උද කොටෙක් කියලා කියන තේරෙට ඔන්නේ අපිට මේ තේන නිල් පාඩක් ඇත්තේ නැහැ. ඇත්ත වශයෙන්ම නිල් පාඩක් කියලා පේනවා. ළඟ වෙන්න නිල් පාඩක කියාගේ අහසින් දක්නට නැති ඒකයි ශූන්‍ය කියන්නේ. කලින් තිබුණාසේ පෙනුණා දුනින් ප්‍රඥාවෙන් දකිනකොට ඒවා නැති යනවා හිස් භාවයකටපත් වෙනවා. සමථයක් ගැඹුරු උපමාවක් කියන්නම් මේකට ඊටත් වඩා ගැඹුරින් අහන්න. මේ අපේ සිවණැල්ලක් තිබෙනවා කියලා කවුරුත් දන්නවා. සිවණැල්ල ඇත්ත වශයෙන්ම සිවණැල්ලක් තිබෙනවා කියලා පේනවා. එළිම සිවණැල්ලක් නැහැ. ආලෝකය පරාවර්තනයේ වන්නේ නැහැ යම් කිසි දෙයකින් ආවරණය වූම කිරීම නිසා. මේ ආලෝකේ පරාවර්තනයේ නොවීමයි අපට සිවණැල්ලක් වශයෙන් දිස්සන්නේ. එතකොට සිවණැල්ල කියා සත්‍ය වශයෙන් දෙයක් නෑ. අර ආලෝකයේ ගමන් කරන්නට බැරි නිසා ඒක කලවරක් වෙනවා. මොකද කනකින් ආවරණය වෙලා. මේ සිවණැල්ල කලින් වෙනුණා ප්‍රඥා ඇතින් බලනකොට සිවණැල්ල කියා දෙයක් නෑ ශූන්‍යයි. මේ දිනමත්යක ශූන්‍ය කියන තත්ත්වය තරමක් හෝ දුරට දැන් දෙන්නේ යන්න ඕනේ. ඒකේ තේරුම මේ ලෝකේ ශූන්‍ය වශයෙන් දකින්නේ නැතුව සංස්කාර ධර්මයන් ශූන්‍ය වශයෙන් දකින්නේ නැතුව අවදාවත් නිර්වාණය සාක්ෂාත් කරන්නට බෑ. මේ දුලෝකන් නමිස්සු මුගරාජින් සදාතතු මේ බුදුරජාණන් වහන්සේ පාරායන වගේ මුගරාජ කියන මානවයාට දේශනා කළේ මුගරාජයේ මුළු ලෝකෙම ශූන්‍ය වශයෙන් දකින්නටය. මොකක් සඳහාද? නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා. ඒක නිසා දැන් අපි මේ සත්‍යෝතික ශූන්‍යතාවයේ දකින්නට යන්නේ කියනකොට මේ ධර්මයේ හතරක තුලින් දැක අහනකොට මේ ශූන්‍යතාවයේ මේ පින්වත් අයට තෙමී යනවා ඇති. දැන් උදේ කටින් කීවරයක් පූජා කළා. දැන් මේ ඈතින් ආපු වික්ෂුන් මහන්සියලා මෙතන සිටියා. ඒ හා සමාන තවත් කීවරයක් කටින් කීවරේ ළඟම කියලා අත්පත්කේ තියෙනවා. ඒ වික්ෂුන් දෙකම එක හා සමානයි. ඒ වික්ෂුන් මහන්සියලා කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්ද මේක කටින් කීවරය මේක නිකන් කීවරය කියලා? ඒක මහන්සියන්ට බෑ. මොකද හේතුව කටිනේ කියලා දෙයක් නැහැ. ඒක අපේ හිතේ තියෙන සංඥාවක් පමණයි, හැඟීමක් පමණයි. මේ කටිනේ තියෙන හැඟීම අර සිවුරකින් අහකට ගත්තොත් ඒක නිකන් සිවුරක්. මේක පැහැදිලියි. කටිනේ කියේක කල් පිළුණා ඒකේ සංඥාව ඉවත් කළාට පස්සේ කටිනේ කියන එක කටිනේ පීවරේ කියන එක දෙයක්. නැති දෙයක්. ශූන්‍ය දෙයක්. දැන් පීවරේ තියෙනවා. පීවරේ මේ එහාට මෙහාට කරක් කඩ වික්කටද කඩ කපලා මහාලා. මේ නූල් කෑලි දිගෑරලා අපි රෙදි කෑලි පොඩ ගොඩ ගහනවා මෙතන. අර සිවුරේ. දැන් කලින්
චීවරයක් කියලා පෙනුණා. අපි මේ රෙදි කෑලි ටික දිගහැරලා මනින් ගලවලා එක කොටකට දැම්මට පස්සේ චීවරයේ කියන එක නෑ සිවුරු කෑලි ගොඩක්. එතකොට අනිත් චීවරයේ කියන එක සත්‍ය වශයෙන් බලනකොට නැති දෙයක්, ශූන්‍ය දෙයක්, හිස්යක්. එතකොට දැන් අපි බලමු චීවර කෑලි. චීවර කියන්නේ වෙන මොකක්ද නෙවෙයි තින්වත් නේ සුදු රෙදි කෑලි වලට ඒකේ පාන්තු කෝල පාස්ත කෝල. සුදු රෙදි කෑලි කටින් ගන්නවා එක් ආකාරයකට කියලා කපනවා මහනවා බඩු ටිකක් ගන්නවා චීවර කියලා සංඥාවක් ඇති කරගන්නවා. දැන් අර චීවර කෑලි වල තියෙන අපි හිතමු මේකේ තියෙන පණු ටික පාට ටික නැක්කදම නැති යන විදිහට සෝදා ඇරියා. දැන් දිස්වන්නේ මොකද්ද? දුපාත රිකේක අපිට ඉස්සෙල්ලා වෙනවා සිවුරු කෑලි කියලා. දැන් පොරේ සිවුරු කෑලි සුදුරු කෑලි බවට පත් වුණා. කලින් තැනුණු සිවුරු කෑලි නැතුව ගියා. එතකොට සිවුරු කෑලි කියන එක හිස්තයක් ශූන්‍යයක් නැති දෙයක්. දැන් සුදුරු කෑලි එක තියෙනවා. අපි හිතමු මේ සුදු රෙදි කෑලි වල තියෙන දිගට හරහට තියෙන නූල් කෑලි, දිග අතට තියෙන වයි හලක් අතට තියෙන නූල් කෑලි ඔක්කොම ඇදලා ඔතන ගොඩ ගැටුවා. දැන් රෙදි කෑලි ටික මොකද වන්නේ? පේනවද රෙදි කෑලි ටික? අර රෙදි කෑල්ල කියලා කන්නේ විද්‍යමාන වුණා, දිස්සුණා, පේනුණා. දැන් මේ නූල් කෑලි ටික ඇදලා දැම්මට පස්සේ දිගට ඒවයි හතට ඒවයි ඉඳලා එකපොඩට දැම්මට පස්සේ අර රෙදි කෑල්ල නොපෙනී යනවා. කලින් රෙදි කෑල්ලක් වශයෙන් දිස්සුණා. සත්‍ය වශයෙන් බලනකොට ඒක රෙදි කෑල්ලක් නෙවෙයි දිස්සයක්. රෙදි කෑල්ල කියන්නේ අන්තිමට නෙවෙයි නූල් කෑල්ල හරි කෑල්ල යොදලා මහපිකක්. දැන් ඔන්න නූල් ගොඩක් පේනවා. මේ නූල් ගොඩක් අපි කිසිමකට මෙහෙම මේක ඇදලා මුද්ද ගන්න. දැන් ඉස්සෙල්ලා තිබුණ නූල් ගොඩක්. අර කෙලි බවට පත් කළාට පස්සේ අපු කෙලි වාගේ සත්‍යයට පත් කළාට පස්සේ නූල් වලට මොකද වන්නේ? ඒක නොපෙනී යනවා. කලින් නූල් මෙන් පෙනුණා. ඇත්ත වශයෙන්ම නූලක් නැහැ. නූල් නැහැ. ඒක හිස් බවක්, හිස් භාවයට පත් වුණා දැන්. දැන් මේ කෙලි ටිකක් සියුම් රූප කලාපවලට කඩනවා, කොටස් වලට අණු වලට බෙදෙනවා. දැන් මොනවද ලැබෙන්නේ? විද්‍යාඥයෝ නම් කියයි ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ප්‍රෝටෝන බුද්ධ භාෂාවේ හැටියට කතා කරනවා නම් පඨවි ධාතු, ආපෝ ධාතු, තීජෝ ධාතු, වායු ධාතු. තවත් ඕන නම් මේක තුබල ගන්න පුළුවන් වර්ණ, ගන්ධ, රස, ඕජා. හරි නූල් ගොඩි. දැන් මොන්නේ නූල් ටිකක් නැතුව ගියා අපට තේන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් මේ පඨවි කියන එක අපේ හිතේ තියෙන සංඥාවක්. ආපෝ කියන්නේ හිතින් තියෙන හැඟීමක්. වායෝ තේජෝ කියන්නේ හිත තුළ තියෙන දැනීමක් පමණයි. ඕධාතු කොටස් කිසිවක් කෑ ගහලා කියන්නේ මම පඨවි මම ආපෝ නැත්නම් මම තේජෝ මම වායෝ කියලා අපේ හිත තුළ තියෙන සංඥා මාත්‍රයක් පමණයි, සංකල්පනා මාත්‍රයක් පමණයි, දැනීම මාත්‍රයක් පමණයි. අපි ඕකත් අයින් කළොත් දැන් පඨවි ධාතු ආපෝ ධාතු ඉස්සෙල්ලා වෙනුණා. ඒ ධාතු කියන සංඥාවක් අයින් කළොත් මොනවද තියෙන්නේ? එතනක් කිස් බව. එතකොට සියුම් ක්‍රියා මාත්‍රයක් බව පමණක් තියෙනවා. මේ විදිහට විචාරණ යනකොට කිසිවක් නැති සත්‍ය සම්පූර්ණ කිස් බව කුයි දැනෙන්නේ. දැන් තේනවාද කටින ජීවරය කියන්නේ නැති දෙයක්. ශූන්‍ය දෙයක්, හිස් දෙයක්. අපට කටින ජීවරයක් තියෙනවා කියලා පෙන්වන්න කරලා අප මුලා කළා. ඇත්ත වශයෙන්ම අප මුලා කළා නොයිතින් අපි මුලා වුණා. නොදක්කම නිසා, මෝඩකම නිසා, ප්‍රඥාවෙන් මද නිසා, අන්තිමට නිසා නෙවෙයි. අපි මුලා වුණා. මේ වගේම තමයි
මේ පූජා කරපු අනිත් භාණ්ඩ ඔක්කොම යම් කිසි භාණ්ඩයක් පූජා කළා නම් ඒ සෑම භාණ්ඩයක්ම අන්තිමේවක් නෙවෙයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ඔය ධාතු හතරේ සම්මිශ්‍රණය එකතුවක්. අන්තිමේවක් නෙවෙයි අය පූජා කළේ නැහැ. අදනියක් කීවත් සිවුරක් කීවත් තුවාලක් කීවත් පිළිපිටිකක් එකක් කීවත් සබන් කෑල්ලක් කීවත් ඔය සෑම දෙයකම තියෙන්නේ අන්තිමේවක් නෙවෙයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර. දැන් මේ සත්‍යය මුත්තේ තේින්න ඕනේ අපි පූජා කළේ නෑ කටින සිවුරු අපි පූජා කළේ නෑ තුවා අපි පූජා කළේ නෑ සබන් අපි පූජා කළේ නෑ වෙනත් භාණ්ඩ මොනවද මේ පූජා කළේ පඨවි ධාතු පූජා කළා ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පූජා කළා තේරෙනවද එතකොට මේ අපි පූජා කළ වස්තු වගේමයි මේ බාහිර අජීව වස්තුන් පුරාම මුළු විශ්වයේ පුරාම තියෙන රූපස්කන්ධය ලෝකය මේ මහා බින්දින් එකක් කියලා මේක පේනවා දක්වලන් පේනවා පර්වත පේනවා ඇදතල ගංගා පේනවා මේකාකාර දේවල් රූප අපට පේනවා මේ සියල්ලම සත්‍ය වශයෙන් බලනකොට අර ධාතු හතර හැර අන්තිමවක් නෙවෙයි මුළු විශ්වයේ පුරාම දිස්සින රූපස්කන්ධයේ රූප ලෝකය මේ ධාතු හතරක දැන් දිනුවා අන්තිමවක් නෙවෙයි මේ ධාතු හතරෙන් නිර්මිත වෙලා ධාතු හතරෙන් හැදිලා මේක ආකාර හැදවලින් හැදිලා තියෙන දේවල් දිනා මේ සත්‍ය වශයෙන් දේවල් නැහැ කියලා පිළිගිය ගියොත් අපේ සිත් තුළින් මේවාට අපි දමාගත්තු සංඥා ඔක්කොම කඩාගෙන ඇතුල් කරනවා. එයි සිවුර කියන සංඥාව නැති වුණා වගේ, කටිනේ කියන සංඥාව නැති වුණා වගේ, මේ ලෝකේ ගස් කියන සංඥා, ගල් කියන සංඥා, මහ පොළොව කියන සංඥා ආදී අපේ සිතුවිලි තුළ සිත තුළ පවත්නා සියලුම සංකල්පනා සම්මුති සියල්ලම ඇත හේනවා සංඥා චක්ෂුසේකින් හරියට සත්‍යස් අවබෝධයෙන් යුතුව මේ රූප ලෝකයේ සංඥාවෙන් බැලුවොත් හැබැයි ඉතින් ප්‍රඥා අතක් නැති කෙනෙකුට මේක කරන්නට බැහැ. මෙන්න මේ විදිහට බලනකොට මුළු රූප ලෝකෙම දෙයක් ශූන්‍ය දෙයක් නැති දෙයක් නමුත් ඇති දෙයක් අපි මුලාවට පත් කළා. අපි මුලා වුණා. මේවා අල්ලාගත්ත අපේ මොහොතම නොදක්කම රැවටීම නිසා. මේ සත්‍යය දැන් මුළු විශ්වය කරාම කෙනෙකුට අවශ්‍ය නම් පතුරවන්නට පුළුවන්. මුළු විශ්වයේම කිසිම ධාතුවක් නැහැ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ වායෝ කියන සෙත් ධාතු හැර සියල්ලම හිස් කියලා අපේ තියෙන සංඥා ඔක්කොම සිතින් අයින් කරන්නට පුළුවන්. මේවට සංඥා දමාගත්තේ අපි. ඒකට කැට පීස් එකක් කියලා සංඥාව දෙන්නේ අපි. ඒකට ලේන්සක් කියලා සංඥාව දමාගත්තේ අපි. අපේ හිත තුළ තියෙන නිසා ඉතින්ම මේක අපිට ඉවත් කරන්නට පුළුවන්. ඒක නිසා බාහිර ලෝකයේ විද්‍යමාන යම්තා රූපයන්නම් ඒ සියලුම රූප කෙරෙහි පැතිරී ඇති සියලුම සංඥාවල් දැන් සිටින් අයින් කරන්නට ඕන. එම අයින් කළොත් ලෝකයේ ශූන්‍ය වශයෙන් කෙමින් යනවා ඇති. මේ ආනිච්ච සප්පාය සූත්‍රය කියලා තියෙන සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ ලෝකේ යම්තා කාමවස්තු නැද්ද? ඒ සියලුම කාමවස්තුන් සංකේතයක් නෙවෙයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මෙන්න මේ විදිහට බලනකොට මහණෙනි එක්කෝ අරූපාවචර ධානයකට පිටපත් වෙනවා. නැත්නම් මාර්ගඵල අවබෝධයෙන් නිවන සාක්ෂාත් කරනවා. මේ බුදුරජාණන් වහන්සේ ආනිච්ච සප්පාය සූත්‍රයේ වදාළ කොටසක්. ඇත්ත වශයෙන්ම මේක අපි දැන් බැලුවේ බාහිර වස්තු වල පමණයි. නමුත් බාහිර වස්තු වලින් ඇතිවෙන අනිත් රූප වලට වඩා මේ අපේ ශූන්‍ය දර්ශනය පතුරවන්නට ඕන. ඇහැට පෙනෙන රූප ගැනයි අපි මේ පරිදි කතා කළේ. කනට ඇහෙන ශබ්ද. මොනවද මේ ශබ්ද කියන්නේ? මේ ධාතු හතර එකට ගැටීම නිසා ඇති වෙන උපාදාය රූපයක්. නැත්නම්
මේ ධාතු හතර තුලින් වායු ධාතුව තමන් කිරීම නිසා ඇතිවෙන උපාදාය රූපයක්. ඒකට අපට කවර ආකාර සත්‍යයක් ඉතන මුදෝ නෝදෝ ඒ සෑම සත්‍යයක්ම අටවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ පාදාය රූප අන්තිචවක් නෙවෙයි. එතකොට අපේ නහතේ ගඳ සුවඳ දැනෙනවා. ඒ අන්තිචවක් නෙවෙයි අර පටවි ආපෝ තේජෝ වායෝ වල තියෙන ගන්ධ රූපය උපාදාය රූපය අපේ ජීවිත රසක් දැනෙනවා. ඒ අන්තිචවක් නෙවෙයි අර ධාතු කොටස් වල තියෙන ඕජා රූපය උපාදාය රූපය අපේ කායයේ ස්පර්ශයක් ලැබෙනවා. ඒ ස්පර්ශය තුළින් දැකෙන්නේ අර කියපු ධාතු කොටස් තුළින් ආපෝ ධාතු වල අනිත් කොටස් කියලා උත්තර සඳහන් වෙනවා. ආපෝ ධාතු දෙන්නේ නැහැ කියලා. එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ කියන පස් දෙනාගේ කෑම තමයි ඒකේ අරමුණු. මේ අරමුණු සියල්ලම අනිත්‍යවක් නෙවෙයි චතුර්ණම් මහා භූතානච්ච චතුර්ණං මහා භූතානං උපාදාය රූපං සතර මහා භූතේ උපාදාය රූපේ කියලා හරියට කියනවා. මෙන්න මේ වෙලාවේදී මුළු විශ්වය පුරා පැතිරී ඇති රූප පිටට නොපෙනී යනවා හිස් අහසක් සිතකුත් පමණක් ඉතිරි වෙනවා. මේක මේ හිතින් හිතලා කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි නිකන් සංඥාවකින් සත්‍ය ප්‍රවෘත්තියෙන් පිළී යන්නට ඕන. එහෙම පිළී යනකොට බුදුරජාණන් වහන්සේ කවදාවත් දුරුවක් කියන්නේ නැහැ මම කියන්නේ නෑ මෙතන ඒක සත්‍ය වශයෙන් මේ ජීවිතේදී අත්දකින්නට පුළුවන් බැරිකමක් තිබෙනවා. සත්‍ය වශයෙන්ම මේ විදිහට මේ අසකනාදී දිය ශරීරයේ තියෙන ඉන්ද්‍රියන්ට ඕච්චර වෙන අරමුණු මේ විදිහට 14 උපාදාය රූප හතරට කැඩුවට පස්සේ මේ වෙන රූප කොහොමද සම්පූර්ණයෙන් ගිනි නිරුද්ධ වෙනවා. හරියට අහසයි සිතයි ඉතුරු වෙනවා. මොකද අහසේ සිත පාවිනා වගේ අපි ඇස් දෙක පියාගත්තත් ඇස් දෙකට හිතට පේනවා මේ ඉතිරියෙන් පේන රූප අපේ ඇඟේ තියෙන රූප බාහිර ලෝකයේ තියෙන රූප. මෙන්න මේ අවස්ථාවේදී හිතට පෙනෙන ඒ රූප සංඥා සියල්ලම සම්පූර්ණයෙන් නිරුද්ධ වී යනවා. අහසත් සහ සිතක් පමණක් උදාරිනවා. මේ තත්ත්වයේම බුදු පියාණන් වහන්සේ වදාළා දහස් විභංග සූත්‍රයේදී කුක්කුසාති රජතුමාට මේ ධාතු හතර දෙකෙන් බෙදන්නේ බෙදලා ඉවරනාට පස්සේ අසාපරං විඥානං ජීවාවසිස්සති බුදු පියාණන් වහන්සේගේ වචනේ ඒක වෙන්කලාට පස්සේ 37යි සිතයි පමණයි ඉතිරවන්නේ. මේ සත්‍යය හරියට කෙනෙකුට මේ කුණේ කර්මය ප්‍රඥා ඇතින් දරුවනම් ප්‍රඥා නුවණකින් දිනුවානම් විමර්ශනය කළානම් සම්මස්තනය කළානම් අත්මින් දකින්නට පුළුවන්. මේ ධම්මේ අහන දෙවි දේවතාවෝ සිටිනම් මේක අත්දකින්නවා ඇති. එතනත් සිටින බව පේනවා එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඒ ධම්මේ මේ මොහොතේ අත්දකින්න අය. එතකොට අපි පූජා කළ වස්තු වශයෙන් ශූන්‍යතාවයේ එක් ආකාරයකින් දකිනවා. සතුපෝෂ ශූන්‍යතාවයක් බලන් කියලා මම කියන්නේ හතර පැත්තකින් හිස් බව දකින්නේ. මොකටද මේ? කටින පූජාව මේ කරන්නේ හතර පැත්තකින් හිස් කරලා දකින්නේ. මේ පූජා කරපු වස්තු පැත්තෙන් අල්ලක් සම්පූර්ණ හිස් කරන හැටර දාන. මුලින්ම පාතර දැරලා සම්පූර්ණ අහසබ්බට පත් කරනවා. ප්‍රඥා ඇති. අන්තිමේදී පූජා කරපු මිත්‍යාඥයන්ගේ පැත්තෙන් පූජා ලැබපු දෙවෙනි කාරණා තුන්වෙනි කාරණාව පිළිගත් ආමුදුරුන්ගේ පැත්තෙන් මේ දෙපැත්තෙන්ම හිස් බව දැනගන්නට ඕන. මේක නම් ඉතින් ගැඹුරු කාරණාවක් නෙවෙයි නේද? මම දන්නේ ඔන්න කැසට් පොත්. තමයි නිවන් මඟට බහින්න පියවර ඔසවන අවස්ථාව. පංචස්කන්ධ ලෝකයේ ශූන්‍ය වශයෙන් දැකීමටයි මේ උත්සාහය. ඥානවත්තුන් පූජාකලේ ධර්මවත්තුන් පිළිගත්තේ කවුද? කිසිවක් නෙවෙයි පංචස්කන්ධය. දුන්නෙක් පංචස්කන්ධයක්, දත්තෙක් පංචස්කන්ධයක්. ආමුදු කිව්වත් පංචස්කන්ධයක්, ගෑණි කිව්වත් දිනයක් කිව්වත් පංචස්කන්ධයක්. එතකොට මේ පංචස්කන්ධයේ ස්කන්ධ පහ, බුද්ධ පහ. රූප වේදනා
සංඥා සංඛාර විඥාන පහ. අත මෙතනදීවට පස්සේ විසක් වාගේ තියෙනවා. ඇඟිලි ටික දිග හැරියට පස්සේ නොපෙනී යනවා. ඉස්සෙල්ලා එකක් වගේ දිස්සුණා. ඇඟිලි ටික දිග හැරියට පස්සේ අර මිට තියෙන එක දිස්සුණා. ඉස්සෙල්ලා දිස්සෙක් එක පස්සේ දිස්සුණා. මේ වගේ ගෑණියක් කියලා මිනිහෙක් කියලා සත්‍යයක් කියලා දෙවියෙක් කියලා භූතයෙක් කියලා තිරිසනෙක් කියලා මේ පංචස්කන්ධ ලෝකය පින්නු කරනවා. අති මිත මොළවගෙන ඉන්නකොට මිතක් කරනවා වගේ මේ අති මිතේ ඇඟිලි ටික දිග හැරියට පස්සේ මිත නොපෙනී යනවා වගේ මේ පංචස්කන්ධය පැත්තකට පස්සකට දැනුවොත් ගැඹුරියක් නොපෙනී යනවා, නිමියක් නොපෙනී යනවා. දෙවියෙක් ධර්මයේ කිතුරවන්නේ නැහැ, වෙන සතෙක් කිතුරවන්නේ නැහැ. එතකොට දැන් බලමු රූපස්කන්ධය අපේ. මේ රූපස්කන්ධය මාර කලින් දවසක දේශනා කළා ඊන පින්දුකමං රූපං වේදනා රූපමා මනීසුපමා සංඥා සංඛාරාකද රූපමා ආයුපමං විඥානං ඉත්තාදිච්ච බන්ධනා කියන දාතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ රූපස්කන්ධය පින්න පිටුවක් වගේ මහා හේනෙද තියෙන පින්න පිටුවක්. එකකට මත අනිත් පින්න පිටුව තියලා අනිත් කටින් මෙහෙම දිරිමැද්දොත් අර පෙළ පිටුව නැත්නම් නැතිලා හිස්තලා යනවා. අර කලින් විශ්ව පෙළ පිටුව පස්සේ හිස් දක්ෂණයක් ශූන්‍ය දක්ෂණයක් බවට පත් වෙනවා. පින්න සින්දු සමන් රූපන් මේ පංචස්කන්ධයේ රූපය මෙන්න මේ වගේ පින්න පිටුවක් වගේ ඒක මොකද මේ මම කියලා පිටින් අල්ලාගෙන හිටියට ගෑනක් කියලා මිනිහෙක් කියලා දෙවියෙක් භූතයෙක් කියලා පිළිතාගෙන හිටියට අන්තිමවක් නැහැ. අර කලින් කියපු මූල ධාතු හතර පමණයි තිබෙන්නේ. පඨවි ධාතුවත් ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක්. විවිධාකාර හැඩවලට ඒ ධාතු නිර්මිත වෙලා තියෙනවා. ඒවට එක එක කොටස් වලට අපි නම් දානවා. ඇසය, කනේ, නාසය, දිවය, ශරීරය, අතපය, මේ සංගපසලිය කියලා අපි නම් දාලා කතා කරනවා. කොයි නමින් කොයි ආකාරයකින් අපි කතා කළත් බැලුවත් මේ සෑම කොටසක් තුළම තියෙන්නේ අන්තිමයක් නෙවෙයි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ වායෝ ධාතු. යම් කිසි බාහිර පඨවි, ආපෝ, තේජෝ වායෝ ධාතුවක් ඇද්ද? මේ ශරීරයේ තුල පඨවි, ආපෝ, තේජෝ වායෝ ධාතුවක් ඇද්ද? දෙකම ධාතු වශයෙන් එකයි. මහා හත්තිපදෝපම සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ වදාළනවා याचकोपन अध्यात्मिका पठवी धातु याच बाहरा पठवी धातु विवेता संनेता मंगलेषु हमस्ति वनेतो वर्ताति एवमेतं यथा भूतं सम्मप्पन्नाय दत्तब्बं මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව යම්සේද බාහිර පඨවි ධාතුවත් දා පඨවි ධාතුවේ ඒකා දෙකම පඨවි ධාතුයි. ඒවා නීතම් මගේ නිවි නීසෝ හමස්මි මම නිවි නිමේසෝ අත්තා මගේ ආත්මය නිවි කියලා ඊර්වේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දක්ඛබ්බං ඇත්තේ මනමින් දක්නා ප්‍රඥාවකින් දක්ෂයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාර්යයක්. අපි මම කියලා මගේ කියලා දෙන්නේ කියලා මිනිහා කියලා ගත්තට සත්‍ය ඕකයි ඉස්සෙල්ලා තේනවා රූප ගොඩක් ගෙනෙන්නක් නින්නේ කියලා දිස්සෙනවා. සත්‍ය වශයෙන් මේ ධාතු මතල හරියට හතර පැත්තට දෙකලා වෙන් කළොත් ඔය රූපස්කන්ධේ නොපෙනී යනවා. අර පිළිපිට පිළිමදින්නාසි මුළු රූප කොටම අපේ ප්‍රඥා අද්දකින් ප්‍රඥා ඇති ප්‍රඥා චක්කයෙන් සම්පූර්ණ පිළිමදින්නට පුළුවන් නැත්නම් නැතිවි නොපෙනී යනවා යන්නට. එතකොට ඔය කියන අංගපසංග අපට දක්නට ලැබෙන්නේ නැහැ. සම්පූර්ණ හිස් ස්වરૂපයක් මේ ශරීරයේ තියෙන අන්තිමක් නිසා නෙවෙයි. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා මෙලෙමින් අවබෝධ කරගෙන පඨවි ධාතුව වෙනම ධර්මයක් මෙන්න පඨවි ධාතුව, ආපෝ ධාතු තවත් ධර්මයක් මෙන්න ආපෝ ධාතුව.
තීජෝ ධාතු ඒක වෙනස් ආස්පසින් වෙනස් වූ වෙනස් ධර්මයක්. මෙන්න තීජෝ ධාතු මෙන්න වායු ධාතු කියලා ධාතු අතර පැත්තට ප්‍රඥාවෙන් අපට පුළුවන් කරන්නට. යම් කිසි සමාධිමත් පිටකින් මේකෙන් බණ අහන්න පුළුවන් කෙනෙක් සිටිනම් මේ ශරීරයේ තියෙන රූප කොටස් මෙන්න පඨවි ධාතු කියලා පැත්තකට මෙන්න ආපෝ ධාතු කියලා තවත් පැත්තකට මෙන්න අනිත් ධාතු කොටස් දෙක කියලා ඒක අනිත් දෙකකට දැම්මොත් නැත මොනවද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. එතකොට මොනවද මේ සම්පූර්ණ ශූන්‍යයි. මෙන්න මේ ශූන්‍යත්වය අර කලින් ධාතු වශයෙන් වෙන කළ ශූන්‍යත්වය දෙකම එකට එක්වලොත් විශ්ව ශූන්‍යත්වයක් පිටතේ. ඒ කියන්නේ මුළු විශ්වයේ ලංකාවම ඒ තාන්දුලට සම්පූර්ණ විශ්ව අධ්‍යාපනයේ පමණයි. මේක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළා නම් කලින් කියපු සූත්‍රවල මේ විදිහට හරියට ප්‍රඥාවෙන් කළොත් එන්නේ අරූපාවචර පළවෙනි ආකාසානං ඡායතනේක පිටපත් වෙනවා. මේ අය බය වෙන්න එපා. පොත්පත් කඩේ දාගෙන උඩ තියාගෙන උඩ ඒ වගේම මේ සම්ප්‍රදායේ ඉන්දියා කතාන්ගත ටිකක් කරපිට තබාගෙන රූපාවචර ධ්‍යාන නැතුව අරූපාවචර ධ්‍යාන උපදවා ගන්නට බැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ආනන්ද සප්පාය සූත්‍රයේ ඒ වගේම සූල ශුන්‍යත මහා ශුන්‍යත සූත්‍ර ධාතු විභංග සූත්‍ර වැනි සූත්‍ර වල මේ විදිහට ධර්ම දේශනා කරන්නේ නෑ. මේක සත්‍ය වශයෙන් අත්දකින්නට පුළුවන්. එනිසා මෙතනින් එහාට මේ ධ්‍යාන ටික එහාට වශී කරන ආකාරය කියන විශේෂයෙන්ම මේ දැක්වී සිටිනවායයි අපට දැනගන්න ලැබුණු දිව්‍ය දේවතා සමූහය වෙනුවෙන් ඒ අය අපිට විනිශ්චයමත් කළා. අරූපාවචර ධ්‍යාන වලින් 8 වෙනි අරූපාවචර ධ්‍යාන සිත උපදවා ගන්න ආකාරය අපට බුදුරජාණන් වහන්සේගෙන් අසා දැනගන්නට බැරි වුණා. දැන් කියන්නට පුළුවන් කියලා. දැන් මේ දෙවිදේවතාවුන්ට අපි මේ කතාව කියනවා. දැන් මේ දෙවිදේවතාව වසන්ත ඒ වගේම මේ පින්වත් අය ඒ ධර්මයේ දකිනවා නම් මේ භූමිය තුලදීම මේ කියන ධර්මයේ ඇත්ත කියලා හදවත තුලින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන්. දැන් මුළු විශ්වය පුරා සිසු අහසක් අනන්ත වූ අහස අරමුණු වෙමින් සිත පවතිනවා. පළවෙනි අරූපාවචර ධ්‍යාන සිත. මේ සිත විනාඩි 15ක් ධ්‍යානයෙන් පවතිවා කියලා අධිෂ්ඨාන කරලා ඒ කාලයේ තුලදී මේ සිත පවත්වාගෙන යෑමේ වශී භාවයක් කෙනෙක් විසින් ඇති කරගත යුතු වෙනවා. එයින් එහාට යන්නට ඕන නම් සම්පූර්ණ පාරමී ශක්තියක් තියෙනවා නම් වහවහ එහි යහා ඇති ධ්‍යාන පුදවා ගන්නට පුළුවන්. මා කියන්නේ මේ කොටස් හරියට ධ්‍යානක කරලා බලලා ඕනෑ කෙනෙකුට අත්දකින්නට පුළුවන්. දැන් අද විදිහට පළවෙනි අරූපාවචර ධ්‍යාන සිත උපදවා ගන්න කෙනෙක් අධිෂ්ඨානයක් කරනවා මට දෙවෙනි අරූපාවචර විඥානං ඡායතන සිත උපදවා ගන්නට ලැබේවා කියලා. එහෙම බලලා අර ආකාසානං ඡායතන පළමු අරූපාවචර සිතේම සිත පිළිගවාගෙන ඉන්නකොට සම්හාර විට කිසිම ආයාසයකින් තොරව නිරායාසයෙන්ම අර අහස නොපෙනී ගොස් අනන්තෝ විඥානයේ අරමුණු වෙමින් දෙවෙනි විඥානං ඡායතන අරූපාවචර දෙවෙනි සිත උපදිනවා. මේ මෙතනදී නැත්නම් කරන්නට වැඩක් තිබෙනවා. දැන් ආකාශය අඥාතනයේ සිටගෙන මෙන්න මේ සිතට අරමුණු වන අනන්ත ආකාශය කියලා ආකාශය විශ්කලනවා. අනන්ත ආකාශය මෙන්න අනන්ත ආකාශය මෙන්න අනන්ත ආකාශය මෙන්න කියලා. ඒක දක්නා විඥානයේ මෙන්න ඒක දක්නා විඥානයේ මෙන්න ඒක දක්නා විඥානයේ මෙන්න කියලා විඥානයේ දෙස බලනවා. මෙලෙසදී අපි කරන්නේ අරමුණ සහ සිත පින් කරනවා. ආකාශය අනන්ත ආකාශයේ අරමුණ ඒ දක්නා බව සිත නාමය මේක පිළිෙන් කරනවා. මේ දෙක හදියට දෙකක් වශයෙන් පෙන්වන්නට පස්සේ අහස පැත්තකට විඥානේ අනිත් පැත්තට දැම්මොත් සිටින්න අහස නොපෙනී ගොස් අනන්තෝ විඥානේ අරමුණු වෙමින් දෙවෙනි අරූපාවචර ධ්‍යාන සිත උපදිනවා. මේ විදිහට කරන්නට බැරි නම් මෙන්න මේ ආකාසානං ඡායතන සිත පවතින්නේ අහස මතද අහස නැත්නම් සිත පවතින්නේ අහස මතද කියලා හිතනවා.
බලනවා නුවණින් මේ සිත පවතින්නේ අහස මතද නැත්නම් අහස පවතින්නේ මේ සිත මතද කියලා. මේ දෙක නුවණින් බලනකොට පැහැදිලිව පේනවා සිතට දුකින් උත්සාහත යටින් උත්සාහත ආස්පතින් අහස නිමිති අරමුණ සාහිත වෙනවා. ඒ වෙනකොටම දෙවෙනි විඥානංච ආත්ම සංඥා ආකාසන්නංච විඥානංච ආයතනිකේ සිතපත් වෙනවා. මේකත් අදිස්ථාන කරලා විස්කාරයක් වෙන්නත් පුළුවන් විදිහට වශයෙන් කර ගන්නවා. ඊට පස්සේ ඉන්නේ තුන්වෙනි ධ්‍යාන සිත ආත්ම සංඥාන ධ්‍යාන සිත මේදී සම්පූර්ණ සිතින් පැත්තකට අයින් කරනවා. එහෙම අයින් කළාට පස්සේ අර විඥානයේ නොපෙනී ගොස් කිසිවක් නැහැ කියන හැඟීම චිත්තට පෙනිලා ඒ කිසිවක් නැති අනන්ත විශ්වය පුරා ඇති අන් කිසිවක් නැති ස්වરૂපයේ අනුවෙමින් තුන්වෙනි අනුපාවචන ධ්‍යානසිත උපදිනවා ආත්ම සංඥාන ධ්‍යානසිත. මෙහිදී ඊතේහා අනුපාවචන හතරවෙනි වීර්ය සංඥා නාසඤ්ඤාත ධ්‍යානසිත උපදවන්න ධ්‍යාන කෙරේ අදිෂ්ඨාන කරනවා. ඒ ධ්‍යානසිතෙන් පසුව මට වීර්ය සංඥා නාසඤ්ඤාතන උපදවා ගැනීමට ලැබේවා කියලා අර කලින් ආකාර ආත්ම සංඥායතන සිත උපදවා ගන්නාට පසුව අර අදිෂ්ඨාන ශක්තිය තුළින් නිරායාසයෙන්ම සමහර විට අන්තිම අනුපාවචන ධ්‍යානසිත උපදින්නට පුළුවන්. එහෙම නොවුනා නම් අර කිසිවක් නැති දෙයක් තියෙනවා කිසිවක් නැති බව. අපි කිසිවක් නැත කියලායි අවබෝධයයි එන්නේ ඒ ධ්‍යානසිත උපදින නමුත් ඒක කිසිවක් නැති බව තියෙනවා. ඒ කිසිවක් නැති බව එන සිතින්මයි ආරම්භ කරලා පැත්තකට දැම්මට පස්සේ සංඥාවක් නැති නීව සංඥා නාසඤ්ඤා ආයතන හතරවෙනි අරූපාවචර ධ්‍යානසිත උපදිනවා. මේ විදිහට ධ්‍යානසිත උපදවා ගැනීම නිදී කළ යුත්තක්. මේක මා දෙවියන් ධර්මයන් දෙකේ දේශනාවක් මෙයාට පිළිවෙලක් පොතලනවා නේද පුළුවන් නමුත් අහගෙන ඉන්නේ. එතකොට එහෙම ප්‍රගුණ කළාට පසුව දෙවන පියවර මේකයි. පළවෙනි රූපාවචර ධ්‍යානසිත සමවදිනවා ආකාසානං ඡායතනය. ඒකට සම්වැදිලා ඒකේ සිටින්න මේකේ සංඥාව මෙන්න කියලා සංඥාව පසකටත් ඒකේ ඇතිසාර සහගත සුඛ සහගත සියම් විකාශනික වේදනාව මෙන්නයි කියලා වේදනාව පසකටත් සිටින්න අයින් කරනවා. වේදනාවත් සංඥාවත් දෙකකට අයින් කරනවා. මෙන්න මේව අයින් කරනකොට දෙවන අනුපාවචර ධ්‍යාන සිතට වඩා ගැඹුරු දෙවන අනුපාවචර සිත නොවන අතිවිශාල ගැඹුරු සමාධියක් උද්ගත වෙනවා. මේ විදිහට ඉහළ ධ්‍යාන සිත තුනට වේදනාවත් සංඥාවත් වෙන් කරනවා. දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක. මේ දෙවන පියවර. ඊළඟට තුන්වෙනි පියවර පළවෙනි ආකාසානං ඡායතන ධ්‍යානසිත සමවැදිලා නැගිටලා මේකේ විපාක සිත උපදවාගෙන මෙතෙක් වේලා ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. අර කලින් කරපු කුසලයෙන් මාපු විපාක සිත ඒිට අත්දැකීමට පුළුවන් වෙනවා. කුසලයේ වාගේ ඉන්නේ විපාකේ ශාන්තයි විපාකේ ප්‍රණීතයි විපාකේ සියුම් ඒක අත්වඩා නිවි සුවදායි සුඛයි සාත සහගතයි. මේ විදිහට එක ධ්‍යානයේ ඉහළ ධ්‍යානවල විපාක සිත උපදවාගෙන සිටීම තුන්වෙනි අධියර. හතරවන අධියර මේ ධ්‍යානයකට සම්වැදිලා ඉන්නකොට මම කියලා මගේ කියලා යම් කිසි දෙයක් ගන්න බැන්නම් මගේ ආත්මය කියලා යම් කිසි දෙයක් ගන්න බැන්නම් තියෙන්නේ අර දැනෙන අයිස්හසයි ඒ දැනෙන ගතියයි පමණයි. ඒක නම් විලාවෙන් පවතින ධර්මයක් නෙවෙයි. අනිත්‍යයට යන ධර්මයක්. ඒක මම නම් මගේ නම් ඒක අනිත්‍යයට යනකොටම මගේ බවත් එතනම නිරුද්ධ වෙනවා. ඒක නිසාම ඒක ආත්මයක් වශයෙන් ගන්නට දෙයක් නැහැ. ඒක අනාත්මයි. මේ අවබෝධය තුළින්ම පළවෙනි ධ්‍යානයෙන් සමවැදිලා නැගිටලා මේ ධර්මයක් ඒකාන්ත වශයෙන් සංස්කාරය
මේකත් අනිත්‍ය ධර්මයක්, මේකත් අනාත්ම ධර්මයක්. මේ සියලුම සංස්කාර නැති නිවන ශාන්තයි, නිවන ප්‍රණීතයි කියලා මෙහි කරනකොට ඒ සංස්කාරයේ විරුද්ධ වේගයේ තවත් ශූන්‍යතාවයක් උද්ගත වෙනවා. අන්නේ ඒ ශූන්‍යතාවයේ දේශ බලමින් මෙයත් අනිත්‍යයි අනාත්මයි, මේකත් අනිත්‍යයි අනාත්මයි කියලා සිහිපත් කරනකොට ඉතින් අනකොට නිවන සිතට ගෝචර වෙනවා, අරමුණු වෙනවා. මේ විදිහට ඉහළ දිහා සිත්ුණටත් කරන්නට පුළුවන්. මේක මේ සමත වශයෙන් මේ පුණ්‍ය කර්මය තුළින් ධ්‍යාන සිත් උපදවා ගන්න ආකාරය. එතකොට දැන් අපි බලන්න යන්නේ මාර්ගයක් ඵලයක් උපදවා ගන්නේ කොහොමද කියන එක අර ධ්‍යාන සිත් තුළින් නිවියි. දැන් බාහිර වශයෙන් තිබුණු කටින චීවරේ කටිනේ කියන සංඥා ඉවත් කරලා චීවර කියන සංඥා ඉවත් කරලා පසුවට ඇති සංඥා ඉවත් කරලා ලෝකුරා පැතිරී ඉතිරි සියලුම සංඥාවල් සිටින් අයින් කරලා සිටියොත් එන අපට මුළු විශ්වයේම කිසිකුවරයක් ඡේදිනවා. අපගේ ශරීර කෝඩුවක් මේ විදිහටම බාහිර පටවි ධාතුවක් අභ්‍යන්තර පටවි ධාතුවක් කියලා සමතරලා ධාතු අතරට අයින් කළොත් තවත් ගැඹුරින් මේ ශූන්‍යතාවය තියෙනවා. සම්පූර්ණ හිස්බා මේදී විශේෂයෙන් මතක තබා ගන්න මේ ශරීරයේ සැදලා තියෙන ධාතු පයින් පඨවි ධාතු ආපෝ තේජෝ වායෝ ධාතු හතරයි ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි අපි අයින් කළා හතරක් එකක් ඉතිරිලා තියෙනවා. ඒ දෙකයි ඔය දෙන්නේ ශරීරයේ හැකට නොපෙනී ගියාට පසුව මේ ශරීරයේ නිර්මචරී යටි ධාතු පයින් හතරක් ඉවත් දෙන නිසා ඉතුරු දෙක මොනවද? ආකාශ ධාතුව විඥාන ධාතුව දෙක. මේ ආකාශ ධාතුව කියන්නේ මොකක්ද? අනිත්‍යම රූපයක්. ඒක දැනෙන ගැටේ මොකක්ද? අනිත්‍යම නාමයක්. නාම රූප දෙකක් මෙතනක් පවතිනවා. මේ නිස්බාරයෙන් හිතගෙන මෙන්න අධිෂ්ඨාවදශ බලගෙන මෙන්න රූපේ කියලා ඒක දේශ බලනවා. ඒක දැනෙන සිට දිහා බලලා මෙන්න දැනෙන ගැටිය මෙන්න නාමය කියලා නාමයේ දේශ බලනවා. බරක රූපේ දේශ ඊළඟට නාමයේ දේශ විකින් විට නාමයේ මාර්ගයට බලනකොට අපට කලින් එකක් ශේ දිස්සුන දෙනුන මේ නාම රූප දෙක දෙන්න වශයෙන් තියෙනවා. මෙන්න වශයෙන් තියෙනාට පසුව නාමයේ සිටින් පැත්තකට අයින් කරන රූපේ තවත් පැත්තකට දානවා. ඒ තුලින් අපට දකින්නට පුළුවන් වෙනවා තවත් ගැඹුරු කිස් බව. මේ කිස් බවේ සිටින ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි කියලා එනකොට ඒකත් නිසිනවා තවත් ගැඹුරු කිස් බවක් වෙනවා. ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි කියනකොට මේ නිවන සිටට කරුණ වෙනවා. මේක ආකාරය තවත් ආකාරයකින් මේ කිස්බරේ විශ්ිතගෙන හිතේ නැහැ සම්පූර්ණ ආසක්ෂිතක් වගේ කියන තත්ත්වයක් ඉතින් හිතෙන්න ඒ කිස්බර දැනෙනකොට ඇති වෙන වේදනාව දේශ බලලා මෙන්න වේදනාව කියා ඒ දේශ බලනවා මෙන්න ඒකේ දැනෙන ගතිය කියා විඥානයේ දේශ බලනවා ඊට පස්ව මෙන්න වේදනාව කියන සංඥාව මෙන්න විඥානයේ කියන සංඥාව දැන් ස්කන්ධ හතරක් තුනක් තියෙනවා. පස්සේ වේදනා ස්කන්ධය තවත් පස්සේ සංඥා ස්කන්ධය ඊට පස්සේ විඥාන ස්කන්ධය මේක පැහැදිලිව හදුවත් තියෙනවා. මේ බඳුනක තියෙන පිළිඹුවක් මේක දැකලා මේ කෙනෙකුට පැත්තකට අයින් කළොත් තවත් විශ්වාසයක් වෙනවා. ඒ විශ්වාස සංස්කාර ස්කන්ධය මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියනකොට සංස්කාර ස්කන්ධය පදාර්ථන හැදෙන්න හැරෙනවා. නිවි යන සංස්කාර නිරෝධයේ අත්දකින්නවා. සර්ව සම්පූර්ණ විශ්වාසයක් පිටට යනවා. මේ විශ්වාසයේ සිටින මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි මේකත් සංස්කාරයක්. මේ සියලුම සංස්කාරණකේ නිවන ශාන්තයි කියලා වැටහීමක් වෙනකොටම ඒ කිස්බවත් පහනක් විනාශී නිවිවස් ඉන්ද්‍රිය චිතේ නිවන ගෝචර වෙනවා අරමුණ වෙනවා නිවන සම්පූර්ණනවා. මේ තවත් ආකාරයක්. එතකොට ඒ ආකාරයෙන් දැරියුණොත් එහෙම ඒ කිස්බවේ පිටිදෙන මේකත් ඒකාන්ත වශයෙන් අනිත්‍ය ධර්මයක්.
මේක මම කියලා මගේ කියලා දැක්කට මේක මම කියලා මගේ කියලා දන්නේ මේ පමණයි. මේ නැති වෙනකොට මම බවත් මගේ බවත් ඉවි යනවා නිරුද්ධ වෙනවා නැති වෙනවා. ඒ අවබෝධය තුළින් මේකත් සංස්කාරය මේකත් අනිත්‍යයි මේකත් අනාත්මයි කියලා නැවත මෙනෙහි කරනකොට අර කිස් බව පුරන් වෙලා වෙනස් කිස් බවක් නැතිනවා. අන්න ඒක තුළින් මෙයක් අනිත්‍යයි මෙයක් අනාත්මයි කියනකොට ඒ නිවන සිතට ගෝචර වෙනවා අරුම වෙනවා. මේ නිවන අරුම වුණාට පසුව ඒක දෙක බලන්න කොටෙක් මෙයක් අනිත්‍යයි මෙයක් අනාත්මයි කිව්වත් කිසිම කෙනෙකුට ඒක නැති කරන්න බෑ. මොකද නිර්වාණය නැති කළ හැකි ධර්මයක් නෙවෙයි. නැති වෙන සංස්කාර ධර්මයි මුලින් නැති විරුද්ධ විවිධ බැකින්නේ. මේ ධර්මයටපත් වුණාට පස්සේ ඔක්කොත් මෙයක් අනිත්‍යයි මෙයක් අනාත්මයි කියුවත් මේක නොසැලී පවතිනවා නිවිද නොවි පවතිනවා අසංකතෝ නිර්වාණ ධාතුව නිත්‍ය ධර්මයක් අනිත්‍ය ධර්මයක් නෙවෙයි. මේ විදිහට ඒ නිවන අවබෝධ කරගන්නට බැරි නම් මේ කලින්කේ කුසෝනිකාවේ මිසිකදින ඉතනා ගන්නේ මේ මිසිකනකොට හිස් බව දිවියෙන් තවත් හිස් බවක් දකිනවා. ඒ තුළ ඒ හිස් බවත් අර කලින් කියවා මෙතන අනිත්‍ය අනාත්ම කියන ලක්ෂණ දෙකකින් යුතුව බැලුවාට පසු එයත් මේ පිළිගොස් අපට නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන් වෙනවා. මේකින් මතයට මේ ධර්මයේ තරම් කිනවන්නට පුළුවන්. අවබෝධ නොවන්නට පුළුවන් මේවා තේරෙන්නේ නැතිවන්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ කොටස් අපි ප්‍රකාශ කළේ විශේෂයෙන්ම අපට ඇරෙන්නක් කළ නිසා සෝවාන් මාර්ගය ලැබෙන ආකාරයට මේ ධම්ම දේශනාව පවත්වන්නදී කියලා. සත්‍ය වශයෙන්ම මේ ධර්මයේ හරියටම ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් පිළිපිලි යම් පුද්ගලයෙක් මේ ධර්මයේ අසවනම් මා කියපු කතාවේ සත්‍යතාවයේ ඒ ඇයිට අවබෝධ වෙනවා ඇති ඉන්නියනවා ඇති ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ වී යනවා ඇති. හොඳයි ඉතින් මත්තයට මේකේ අප ධම්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මේ ධම්ම දේශනාව තුළින් අප ප්‍රාණයෙන් ප්‍රකාශ කළේ කටිනාංශ පූජාව ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ නගමින් ශූන්‍යතාවයේ දක්න නිර්වාණය අවබෝධ කරන ආකාරය ඊට අමතරව ඒ තුළින්ම අනුපාවචක ශිෂ්‍ය ධ්‍යාන චිත්තකදවා ගන්න ආකාරය මේ පින්වත් අයට මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ ඒකාන්ත වශයෙන් කවදා හෝ දවසක මේ ජීවිතයේදී අද බැරි වුණා කවදා හෝ බුද්ධ ශාසනයක හෝ කිසිනක හෝ කිසින භවයකදී හෝ මේ කියපු ධර්මයේ සමාගයේ හදවත තුළින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන දැකලා අවබෝධ වෙලා අමා මහ නිවන ශාන්තියට මේ කුසලයේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අප මේ මොහොත දක්වා අදිශාල පුණ්‍ය ස්කන්ධයක් රැස්කලා මේ කරන සෑම පුණ්‍ය ස්කන්ධයක්ම විශේෂයෙන්ම අටමස්ථානයේ පුරා ගමන් කරමින් බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් ලංකාවේ සිටින දෙවි දේවතාවුන් අත්තර දෙනෙක් සිටිනවා. විහාරමා දේවතාවුන් මහන්සිය ප්‍රමුඛ ඒ වගේම සුමන සමන් දෙවියන් හතරවෙනි දෙවියන් දෙවිමුන් දෙවියන් ප්‍රමුඛ දෙවියන් අපි පළමුවෙන් මේ දේව පිළිසට මේ සියලුමින් අනුමෝදන් කරන බුද්ධ ශාසනය ලංකාවේ බෝකායක් ආරක්ෂා වෙනසේ අතිස්වා ඒ සියලුම දෙවියන් මේෙන් අනුමෝදන් වෙලා නිවනින් ශනකත්වා විශේෂයෙන්ම මේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට බාර වී ඇති ශ්‍රී දේවදත්මා ප්‍රමුඛ සකල දිව්‍ය දේවතා සමූහයාටම අප මේ මොහොත දක්වා රැස්කරන ලද අශීර්වාද මහා පුණ්‍ය ස්කන්ධය අනුමෝදන් කරනවා. අපි ඒකෙන් අනුමෝදන් කරමු. ඒ දිගුරුලේකින් අනුමෝදන් මේ සතුටට ප්‍රමෝදයටපත් වෙත්වා. සතුට ප්‍රමෝදයටපත් වූ ඒ දිව්‍ය දේවතාවෝ බුද්ධ ශාසනයක් ආරක්ෂා කෙරෙත්වා. අපිත් ආරක්ෂා කෙරෙත්වා. අමා මහ නිවනින් සැනසීමට සියලුම දිව්‍ය දේවතාවුන්ට ඒකින ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාර දෙවියන් ඒ වගේම සියලුම බෝධ කොටස් වලට අප මේ කලාව මේ මහා පුණ්‍ය ස්කන්ධය අනුමෝදන් කරමු. මේ පුණ්‍ය ස්කන්ධය සියලුම බෝධයන් අනුමෝදන් කරනා සියලුම බෝධියෝ මේකෙන් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම බෝධියෝ යම් දෙවිදිකින් දුකකටපත් කියනනම් දුකින් මිදෙත්වා. සුවයටපත් කියන යම් බෝධ කොටස් වලින් මේ දුකයන්ගේ සුව සම්පත්තව තවත් ලැබේවා. කිසිනෙකෝ නිවන ශාසනයට ඒ බෝධ කොටස් වලට මේ සින එකසිරීම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාර දෙන්නා. ඒ වගේම සියලුම ලෝකවාසී සත්‍යයන්ටම අප මේ කරපුණෙන් අනුමෝදන් කරමු. සියලුම ලෝකවාසී සත්‍යෝ මේකින් අපි අනුමෝදන් කරන සත්‍යංගේ තත්ත්වෝ මේකින් අනුමෝදන් වෙත්වා.
ඒ සියලුම සත්‍යෝ විදුක්කේත්වා නිදුක්කේත්වා සුවපත්ත්වා නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරය සම්මෝහන. ඒ වගේම අපනම් දීපරලෝකේ ඥාති මිත්‍යාදී වේදනන් තප්පමාන වූ ඒ සියලුම ඥාති මිත්‍යාදී දැක්ෂින් පච්ච ගන්නේ සියලුම ඥාති මිත්‍යාදීන් අපි මේකින් පමුණනවා. අපට අයි කරදර කරන්නා වූ දෙහිතවත් වූ අයිතවත් වූ සියලුම ඥාති මිත්‍යාදී වූ ඒ ඥාති මිත්‍ර භවිතාදී මේකින් අනුමෝදන් වෙත්වා මේකින් අනුමෝදන් වී ඔවුන් දුකකටපත් යන දුකින් මිදෙත්වා ඔවුන් සුවයටපත් යන ඔවුන් දේශ සම්පත්තවටවත් දෙවිවා දිවේවා අධිවස්නේ වේවා ඔවුන්ට ඒකාන්ත වශයෙන් ප්‍රඥා අද පහළලා නිවන සංසිඳීමට මේකින එකසින හේතුවේවා වාසනාව වේවා කියලා සාදුකාර දීලා පින්ට සම්මෝම. ඒ වගේම මේ ස්ථානීය ආධිකත්ව අද මේදානන්ද ස්වාමීන් වහන්සේලා මේකින් සම්මෝමයේ මේදානන්ද ස්වාමීන් වහන්සේ මේකින්කට සතුටින් අනුමෝදන් වෙත්තා සතුටින් අනුමෝදන් වුණා වූ මේදානන්ද ස්වාමීන් වහන්සේ නිවනින් සැනසෙත්වා කියලා සාදුකාර දීලා පින්ට සම්මෝම. මේකලා මේ කරපු දෙයකින් අනුමෝදනාව සම්ප්‍රදායික වශයෙන් ගාථා වශයෙන් කියලා දැන් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගාමනිදිකා පුඤ්ඤං ධම්මනුමෝදිत्वा චනං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමනිදිකා පුඤ්ඤං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගාමනිදිකා පුඤ්ඤං ධම්මනුමෝදිत्वा චනං රක්ඛන්තු මං පරං එක්තාවතාචනං දේවි සම්පදං පුඤ්ඤ සම්පදං සම්පේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා එක්තාවතාචනං දේවි සම්පදං පුඤ්ඤ සම්පදං සම්පේ භූතා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා එක්තාවතාචනං දේවි සම්පදං පුඤ්ඤ සම්පදං සම්පේ සත්තා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා මේ විනාතෙන් දෙපෙන්දේ සම්මෝන ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඥාතයෝ